ආයුෂ බොහෝ වේවා සියලු දෙනාටම. මම බ්‍රීඩිං සෙටප් එකක් හදාගත්තා. අපි බලමු මේක හදපු විදිය. මේ බටේ මට හම්බෙච්ච එකක්. මම මේක දැන් දෙකට කපා ගන්නවා. කාඩ්බෝඩ් වලින් හදපු එකක් මේක. මගේ වැඩේට ගලපෙන විදියට මම මේක සෙටප් කරගත්තා. මැනලා කරලා ගහන්න හදාගත්තා මේක. මම කලින් අරන් තියාගත්ත ලෑලි දෙකක් මේකට ගත්තා. මේක ගානට හදාගන්න ඕනේ. කපලා කරලා ඔක්කොම හදාගන්න යන ගමන් ඉන්නේ. මම මේක තියාගෙන හිටපු තැන ජනෙල් අරින්න බැරි හින්දා මම ටිකක් එහාට ගන්නවා මේක. මම මේකට භාවිතා කරේ ප්ලාස්ටික් කන්ටේනර්ස් තුනක්. මේක රුපියල් 260 ගානේ මම අතුරුගිරිය ප්ලාස්ටික් බඩු වඩේකින් ගත්තේ. මම දැන් සෙටප් එක ගහගෙන තියෙන්නේ. මේ විදිහට තමයි මේක සෙට් වෙන්නේ. යටත් ඉඩ තියෙනවා මේකේ. ටැප් වතුර තමයි මම මේකට භාවිතා කරේ. මගේ වෙනම බෙහෙත් එකක් තියෙනවා ඇන්ටික්ලෝ කියලා. ඒක දාලා මම මේක සෙටප් කරගන්න ඕන මුලින්ම මාළු දාන්න කලින්. රුපියල් 120යි වෙන්නේ මේක. ඕනම ඇක්වේරියම් ෂොප් වල තියෙනවා. මම කලින් වීඩියෝස් වලත් මම මේක දාගෙන තියෙන්නේ. වතුර ප්‍රමාණය අනුව දාගන්න ප්‍රමාණයක් තියෙනවා මේක. ඇත්තටම මම මේක දන්නේ නැහැ හරියටම. ෆයිටර් බීඩින් සෙටප් එකකට මම මේක දාගත්තේ. මේක තමයි ෆයිනල් ලුක් එක. අපි ෆයිටර් බීඩින් සෙටප් එකෙන් ඊළඟට හම්බෙමු.